සිත සැනසෙන බුදුගුණ මල් සුවඳ දිගේ ගලනා මෙත් ගංගුලයි සැනසීම වගේ. කෙලෙස් මල දුරලන දම් අමාව වගේ වඳිමු සෑ රජුන් හද මෙදුරේ මගී. අවසරයි පින්වත්නි. අපි අර කවියෙන් කීවා වගේ හදවතක් සුවපත් කරන්න පුළුවන් හොඳම උසුව තමයි බුදුගුණ කියන්නේ. අද කාලේ ගොඩක් අය ලොකු දේවල් පස්සේ දුවනවා හිතේ සතුට හොයාගෙන. ඒ දේවල් ලැබුණත් හිතට පුංචි හරි අඩුවක් දෙමෙනව නේද? අපේ තථාගත බුදුරජාණන් වහන්සේ ධම්මපදේ හරි ලස්සනට දේශනා කළා. නත්ති සන්ති පරං සුඛං කියලා. ඒකේ තේරුම තමයි ශාන්තියට වඩා එහෙම නැත්නම් හිතේ සැනසීමක වඩා උතුම් සැපක් තවත් නෑ කියන එක. සැනසීම කියන්නේ දේවල් අල්ලගෙන ඉන්න එක නෙවෙයි පින්වත්නි. හිතේ තියෙන තරහව, වෛරය, අනවශ්‍ය බැඳීම් ටිකක් අතහැරලා බලන්න. අන්න එතකොට දැනෙන සැහැල්ලුව තමයි ලෝකේ වටිනාම සැනසීම. ඒ උතුම් සැනසීම ළඟා කරගන්න ඔබ සැමට ශක්තිය ලැබේවා. සැමට තිරුවන් සරණයි.